Hi guys! Welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් මේ මගේ vlog channel එක. මගේ නම සඳරේකා. මම YouTube එකට අලුත්. ඉතින් vlog channel එකක් පටන් ගන්න නම් ගොඩ කාලයකට කලින් හිතුවේ. මම හිතුවේ නෙවෙයි ඇත්තටම මගේ boyfriend තමයි මට idea එක දුන්නේ channel එකක් පටන් ගන්න කියලා. මොකද එයාත් channel එකක් දැනට කරනවා tech channel එකක්. ඒක නිසා එයා මට idea එකක් දුන්නා channel එකක් පටන් ගන්න කියලා. දැන් අවුරුද්දකටත් වැඩි මං හිතන්නේ එයා කියලා. මට පටන් ගන්න ඇත්තටම ටයිම් එකක් තිබුණේ නැහැ. හැබැයි දැන් මට ටයිම් එක තියෙනවා. අද මම ඔයගලන්ට මගේ පළවෙනි vlog එක ගේනවා. ඉතින් මගේ පළවෙනි vlog එක විදිහට ඔයගලන්ට මම ගේන්න හිතුවේ මගේ boyfriend ගේ birthday surprise එක. එයාගේ birthday එක තිබුණේ පෙරේද නෙවෙයි ඊට කලින් දවසේ. ඉතින් ඒ වුණාට පාටි එක තියෙන්නේ හෙට. පාටි එකක් කියන්නේ ලොකු පාටි එකක් නෙවෙයි පොඩි evening party එකක් පොඩි snacks ටිකක් තියලා කරන චූටි party එකක්. ඉතින් මම යාගේ යාළුවටත් එන්න කියලා කිව්වා party එකට. ඉතින් බලමු වැඩේ හරියයිද කියලා. මම හිතනවා හරියයි කියලා. මොකද කලින් මම මේ වගේ දෙයක් කරලා නැහැ. කියන්නේ gift දීලා තියෙනවා, surprise කරලා තියෙනවා. ඒ වුණාට මේ විදිහට surprise කරලා නැහැ. මේ විදිහට කිව්වේ අපේ ගෙදරදී තමයි මේ පාර යාගේ birthday party එක මම arrange කරේ. ගෙදරදී cake එක කපන්න. එයා නිකමටවත් හිතන්නේ නැහැ. මොකද දැනටමත් birthday එක යාගේ පහුවෙලානේ තියෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මම හැම සැරේකම බර්ත්ඩේ එක දවසටම මොනවා හරි කරා. ඒත් මේ පාර කරේ නෑ මං වීකෙන්ඩ් එක බලලා තමයි මම පාටි එක arrange කරේ. මොකද එයාගේ යාළුවන්ටත් එන්න පුළුවන් වෙනවා. ඒක නිසා බර්ත්ඩේ එක දවසේ මම කිසිම දෙයක් කරේ නෑ. වීකෙන්ඩ් එකේම මේක දාගමු කියලා හිතුවා. ඉතින් ඒක නිසා දැන් දවසත් පහුවෙලා තියෙන නිසා එයා හිතන්නේ නැහැ කීයටවත් මම සර්ප්‍රයිස් පාටි එකක් දෙයි කියලා. ඉතින් මේකට මම සර්ප්‍රයිස් කරනවා යාව හෙට. ඉතින් අපි බලමු එයා සර්ප්‍රයිස් වෙයිද කියලා. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඒත් එක මම ඔයගොල්ලෝ හැමෝටම මතක් කරනවා ආදරේ මගේ channel එක subscribe කරන්න, යාළුවොත් එක්ක share කරගන්න, ඒ වගේම comment එකක් දාන්න, මට support එකක් දෙන්න මගේ channel එක up කරගන්න. ඉතින් thank you වීඩියෝ එක බලන්න ආවට දිගටම join වෙලා ඉන්න. මම කොහොමද යාව සර්ප්‍රයිස් කරන්න කියලා බලන්න. The next day. මේක තමයි මම එයාට හදපු කේක් එක. මේක තාම හදලා ඉවර නැහැ. මොකද මෙතනින් මම ගහන්න ඕනි my love කියලා ගහනවා. එතකොට කේක් එක හදලා ඉවරයි. මම හිතනවා මගේ කේක් එක shape එකේ තියනවා කියලා. මගේ කේක් එකට යා කැමති වෙයි කියලාත් මම හිතනවා. සර්ප්‍රයිස් එක මම දෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් නර්වස් වෙලා ඉන්නේ. එයා දැන් තව ටිකකින් එනවා. මට ඒ වෙලාවේ වීඩියෝ කරගන්න පුළුවන් වෙයිද නැහැ. යා ඉන්න වෙලාවේ මොකද එයාට සැකේ තියෙන පුළුවන් මම වීඩියෝ කරත් මම vlogs එහෙම කලින් කරලා නැහනේ. ගෙදරට එන වෙලාවෙම සර්ප්‍රයිස් එක දෙන්නේ නැහැ. ටික වෙලාවක් ගියට පස්සේ තමයි එයාව සර්ප්‍රයිස් කරන්නේ. ඉතින් යන් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද එයාට රෙඩි කරේ කියලා. කිව්ව බොරුව තමයි මගේ PC එක කැඩිලා. PC එක චුට්ටක් බලලා හදලා දෙන්න කියලා කිව්වා මම. ඒකට තමයි ආ එන්නේ PC එක හදලා දෙන්නම් කියලා තමයි දැන් එන්නේ. බලමු. A few minutes later. guys ආවා. ඒ වුණා මට ආයෙත් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. එයා දැන් ඇතුළේ ඉන්නවා. මට ආව එළියට ගන්න විදියක් නැහැ. එයාගේ යාළුවෙක් එක තමයි ආවේ. ඒත් මේ තව යාළුවෝ ටිකක් එන්න ඉන්නවා. එයා දෙනකන් මං ඉන්න ඕනේ. එතකොට PC එක දැන් බලන ගමන් ඉන්නේ යාළුවත් එක්ක. එයා යාළුවත් එක්ක PC එක බලනවා. ඒ වුණාට මට යාව එළියට ගෙන්න ගන්න විදියක් නැහැ. බලමු. ප්ලෑන් එක ටිකක් අවුල් ඇයි වගේ. කරන්න දෙයක් නැහැ. මම දැන් මෙහෙම කරන්න යන්නේ. හරිද? මම එයාගේ යාළුවෝ දෙන්න ඇවිත් ඉන්නේ. යාළුවෝ දෙන්නට එන්න කිව්වා මම. හරිද? යාළුවෝ දෙන්න ආවා. බයික් එක මග දාලා මෙහාට පයින් එන ගමන් මම ප්ලෑන් කරපු විදියට නෙවෙයි උනේ. කමන්නේ ඒකට කමන්නේ. මම දැන් යාව ගෙන්න ගන්නවා. හරිද? එයා දැන් PC එක බලන ගමන් ඉන්නේ. මම එයාට එන්න කියනවා එළියට. මම ඒතර කේක් එක එළියෙන් ගෙනත් තියෙනවා. ඒත් එක්ක මෙයාගේ යාළුවෝ දෙන්නත් එනවා. එම්ම තමයි වැඩේ කරන්න ඉන්නේ.
අපි බලමු එතන ඉහට තමයි මට ඔයාලට වීඩියෝ එක පෙන්වන්න වෙන්නේ. එයා බලමු සර්ප්‍රයිස් වෙයිද කියලා. දන්න මොකද ඒක ඔයා හිතන විදිහ ගන්න නෙවෙයි මම දන්න මොකද්ද කියලා කවුද කියන්නේ මං කිව්වා එපා කියලා අම්මේ සතුටින් දෙන්න ගන්න අන්බොක්සින් වීඩියෝ එකක් කියන්න ඔයා කියන්න channel එක ලොකු දෙයක් නෑ ගෙදරට වගේ අදින්න පුළුවන් ඒ දන්නේ මහ ලොකුත් නෑ ඒක පාට දෙකේ මොකක් කළු එකක් බං මොකක් ලොකුයි දන්නේ ඈ තඩි ගැරඩිය එක්ක ඕනේ අපේ තඩි නෑ නේ හරි ඒ ඉඳලා හිතන්නේ නැති ගැරඩිය මම ඊට පස්සේ කිව්වා මේ ගැරඩිය නෙවෙයි යන ගැරඩිය පයන්න තියෙනවා මේ පුප්පගෙන හිටියා ඊට පස්සේ ඔය කිව්වා ගැරඩිය නෙවෙයි ණයෙක් කිව්වා මම ණය දෙන්න දෙන්නේ කියලා ඒකට කොහමද උ පල්ලා ගෙදරට ගියා ඊට පස්සේ මම කිව්වා මේ කියන්න වෙයි නේද උඹලගේ අම්මට මම කිව්වා කියන්න වෙයි නේද තඩි ණයෙක් ආවා කියලා ඒක නෑ ඊට පස්සේ මම නෑ මොනවද කියන්නේ උන්ගේ වත්තේ තමයි තඩි කරසාරකේ ඒ ගියමුද කිව්වා දැන් ඒක කැමති නෑ ඒ විපුර සත්තු මාරලා ඉතින් ගයිස් ඔන්න එයා මං හිතපු විදිහටම සර්ප්‍රයිස් වුණා මට හරිම සතුටුයි මං හිතනවා ඔයාලත් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා thank you දිගටම වීඩියෝ එකත් එක්ක join වෙලා හිටියට තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු එතකම් participate ඉන්න subscribe කරන්න අමතක කරන්න එපා